ගුරුත්වාකර්ෂණ හතරවෙනි උදාහරණයත් එක්ක තමයි ඔයාලා එකතු වෙන්නේ. ඉතින් අපි බලමු අද ගාන මොකක්ද කියන එක. ඉතින් මේ ගාන චුට්ටක් කර ඇඩ්වාන්ස් අපි කලින් කතා කරපු ගණන් වලට සාපේක්ෂව බලද්දි ඉතින් තියරි වලට අහුවෙලා නැත්නම් තියරි වීඩියෝස් ටික බලලා එන්න. එහෙම නැත්නම් මේ ගාන තේරෙන්නේ නැති වෙයි. හරි. ගානේ කියලා දෙන්නේ මෙහෙම දෙයක්. A ග්‍රහ වස්තුවේ අරේ B ග්‍රහ වස්තුවේ අරේ මෙන් දෙගුණයක් වෙන අතර A හි ඝනත්වය B හි ඝනත්වයෙන් 3න් එකක් කියලා කියනවා. හරි. අපි ටික මාක් කරගෙන ඉමු. A ගේ අරය B ගේ අරය වගේ දෙගුණයක් කියලා කියනතර මම මේක R කියලා ඒගේ අරේ දෙගුණයක් නිසා මම මේක ගන්නවා 2R කියලා. ඒ කියන්නේ මම කොයිල භාග සංඛ්‍යා වලින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම මේ වගේ පූර්ණ සංඛ්‍යා වලින්ම තියාගන්න. මේක මම B කියන එක R කියලා මාක් කරොත් A කියන එක 2R වෙන්න ඕනේ. හරිද? පැහැදිලි නේද? හරි. එතකොට A හි ඝනත්වය B හි ඝනත්වයෙන් 3න් එකයි. A ගේ ඝනත්වය B ගේ ඝනත්වයෙන් 3න් එකක් කියලා ගත්තොත් උදාහරණයක් හිතන්න මෙහෙම. ඔයා B කියන එක රෝ කියලා ගත්තොත් මෙන්න මේක රෝ කියලා ගත්තොත් ඒකේ ඝනත්වය වාට ගන්න වෙන්නේ රෝ බෙදීම 3 කියලා. එතකොට එහෙම වුණාම වෙන්නේ මෙතන භාග සංඛ්‍යාවක් සෙට් වෙනවා. භාග සංඛ්‍යාවක් සෙට් වුණාට පස්සේ ඔයාලට ප්‍රශ්නේ තමයි සුළු කරන්න ගියාට පස්සේ පොඩ්ඩක් අමාරු යෝග. ඒ නිසා කොයි වෙලාවත් ඔහම ගන්න එපා. 3න් එකක් නම් කියන්නේ මම ගන්නවා මෙයා රෝ කියලා ගන්නවා. මෙයාගේ ඝනත්වය රෝ කියලා ගත්තොත් මට B කියන එක 3යි රෝ කියලා ගන්න පුළුවන්. එතකොට භාග සංඛ්‍යාවක් මට සෙට් වෙන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාවක ගුණිතයක් විදිහට තමයි මට එන්නේ. එතකොට සුළු කරන්න ලේසි වාට. ඒ නිසා හැම වෙලේම භාග සංඛ්‍යා සෙට් වෙන්නේ නැති වෙන්නේ මේ අනුපාත ගන්න බලන්න. හරි. ඊට පස්සේ කියනවා මෙන්න පෘෂ්ඨය මත GA කියන එකයි B හි පෘෂ්ඨය මත ගුරුත්වජ ත්වරණය GB කියන එකයි. මෙන්න මේ දෙන්න අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. කියන්නේ GA ට GB කියන අනුපාතය තමයි අපෙන් අහන්නේ. මෙතන GA ට GB කියන අනුපාතය. එහෙම නැත්නම් ඔයාලා හිතා ගන්න බලන්න GA බෙදීම GB කියන එක තමයි අපෙන් මේ ගානේ අහලා තියෙන්නේ. කරන්නේ කොහොමද GA කියන මම වෙනම ලියා ගන්න. GA කියන එක අපි දන්නා සූත්‍රය දන්නවා ඇති කියලා මම හිතනවා. මම ඒක කොටත් පැත්තේ ලියන්න. සාමාන්‍ය අපි ගුරුත්ව ත්වරණය සිම්පල් G කියන එක ලියන්නේ. කැපිටල් G කැපිටල් M බෙදීම සිම්පල් R වර්ගය. මේ පද ටික මම හිතනවා දන්නවා ඇති කියලා. හරි. එතකොට මේකට අනුව දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ කට්ටිය ස්කන්ධ දීලා නැහැ අපිට. ස්කන්ධ දීලා නැත්නම් අපිට මේ G ගේ සූත්‍රය කියන්නේ අපිට ඔප්පු කරගන්න වෙනවා මේක ඝනත්වය ආදේශ කරලා. ඒතර ඝනත්වය ආදේශ කරාට පස්සේ කොහොමද වෙන්නේ? ඝනත්වය කියන්නේ ඇත්තටම මම මේකට ආදේශ කරන්නේ අපි දන්න ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධ බෙදීම් පරිමාවක්. ඒතකොට ස්කන්ධ බෙදීම් පරිමාවක් නම් ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාවක්. හරි. එහෙනම් මං ස්කන්ධය තව ටිකක් ඔක සුළු කරමු. රෝ වතාවක් අපි දන්නවා මේ ග්‍රහ වස්තු කියන්නේ ගෝල. ඒතර ගෝලයක පරිමාව අපි ලියන්නේ 4 බෙදීම 3යි පයි R ඝනයෙන්. හරි. පයි R ඝන මෙතන මං මේ R එකයි මේ R එකයි වෙනස් ඇත්තටම. එහෙනම් මම මෙතන R ඩෑෂ් කියලා R නෝට් වගේක් ගන්නම්කෝ. හරි. එතකොට දැන් බලන්න මෙතනට ඇත්තටම දාන්න ඕනේ අරය. ඒ කියන්නේ ග්‍රහ වස්තුවේ අරය තමයි මෙතනට දාන්න ඕනේ අපි. හරි. දැන් මට ලියන්න පුළුවන්. එතකොට පළවෙනි එක්කෙනා කියන්නේ A කියන එක්කෙනා ස්කන්ධය MA කියන එක ලියන්න පුළුවන්. MA කියන්නේ ඒකේ ඝනත්වය. ඒකේ ඝනත්වය අපි ගත්තේ රෝ කියලා. එහෙනම් රෝ කියන එක වෙනස් වෙන්නේ නැහැ. වැඩි කරන්න ඕනේ 4 බෙදීම 3යි. 5 එයාගේ අරය වෙන්නේ 2R. එහෙනම් 2R ගේ ඝනයක් එනවා උතන්ට. එතකොට 2R ගේ ඝනය කියන්නේ සුළු කරාම කීයද බලන්න. 4 බෙදීම 3යි. 5 කියන එක මම එළියට ගත්තා. 4 බෙදීම 3යි 5 කියන එක එළියට ගත්තා. රෝ කියන එක ලියාගමු. 2 ඝනය 8ක් එනවා. 8යි R ඝනයක් එනවා. හරි. එතකොට සුළු කරන්නත් පුළුවන් නැත්නම් ඔහොම තියාගන්නත් පුළුවන්. හරි. MA කියන එක මම ලියාගෙන ඉවරයි. ඔය විදිහට මම MB කියන එකත් ලියා ගන්නවා. MB කියන්නේ මම B ගේ ස්කන්ධය. ඒතර B ගේ ස්කන්ධය ගන්නකොටත් මේ සූත්‍ර බලංගුයි තාමත් 4 බෙදීම 3යි පයි කියන එක තියෙනවා. රෝ කියන එක ගන්න ඕනේ දැන් 3යි රෝ කියන එක. මොකද එයාගේ ඝනත්වය 3යි රෝ. වතාවක් එයාගේ අරය වෙන්නේ R. එතකොට R ඝනයක්. හරි. එතකොට 3ට 3 කැපිලා යනවා. මෙතනින් මට සුළු කරාට පස්සේ උත්තරයක් එනවා 4යි පයි රෝ R ඝනය. 4යි පයි රෝ R ඝනය කියලා එකක් එනවා. එතකොට මම ස්කන්ධ දෙක ලියාගෙන ඉවරයි. හරි. දැන් මට ලියන්න බෑ GA කියන්නේ කවුද GB කියන්නේ කවුද කියලා ලියන්න පුළුවන්. හරි. මම ලියනවා GA බෙදීම GB කියන එකම ලියා ගන්නම්කො මං කෙලින්ම GB. හරි. GA කියලා කියන්නේ ඇත්තටම සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතේ වතාවක් MA කියලා කියන්නේ මෙන්න මෙයා. 4 බෙදීම 3යි පයි රෝ වැඩි කිරීම 8යි R ඝනය. මට මේක තව පොඩි දෙයක් තියෙනවා. මෙන්න මෙතන මම 3 කපන්න නැතුව හිටියනම් මට ලේසි වගේ. මම මෙතන 3 දාලා යටින් එළිය මන් 3ක් සුළු කරලා තියෙනවා. මොකද ඒක කපන්න නැති හේතුව තමයි මට ඒතර එක කෙලින්ම ඉරයි උඩයි ඉර යටයි කපන්න පුළුවන් නිසා. හරි. මේක ආයි බෙදෙන්න ඕනේ සිම්පල් R වර්ගයක්. සිම්පල් R වර්ගයක් කියන්නේ ඇත්තටම කවුද? මෙයාගේ අරය. සිම්පල් R කියන්නේ කේන්ද්‍රයේ සිට ඒ අදාළ ස්ථානෙට තින් දුර. ඒතර මේකේ හැටියට ඇත්තටම ග්‍රහ වස්තුවේ අරයම වෙනවා. ඒතර මේක 2R ම වෙනවා මෙතනට. ඒකේ අපි කතාව ලියලා ඉවරයි.
හරි GB ලියන්න ගියාම සිම්පල් GB කියන එක ලියන්න ගියාම G වතාවක් එයාගේ ස්කන්ධය MB කෙරෙක එන්නේ 4 බෙදීම 3යි 5 රෝ R ඝනයක් එනවා වැඩි කිරීම 3ක් එනවා. ඒක බෙදෙන්න ඕනේ කීයෙන්ද? එයාගේ අරය සිම්පල් නේ කැපිටල් R ගේ වර්ගය. මෙතන මට වැරදුනා පොඩ්ඩක්. මෙන්න මෙතන 2R ගේ වර්ගයක් එන්න ඕනේ. 2R ගේ වර්ගයක්. ඒතර මෙතනත් කැපිටල් R ගේ වර්ගයක් එනවා. හරි. දැන් කැපෙනවා බලන්න. දැන් කැපෙනවා ලස්සන කැපිලා යනවා. G ට G කැපිලා යනවා. 4 බෙදීම 3යි 5 කියන එකට 4 බෙදීම 3යි 5 කියන එකයි රෝ කැපෙනවා. ඊට පස්සේ R ඝනයට R ඝනය කැපෙනවා. ඊට පස්සේ මෙතන ඇත්තටම R වර්ගයක් වෙනවා. AR වර්ගෙට මේ R වර්ගෙ කැපිලා යනවා. මෙතන මෙන්න මේ R එක කැපිලා ගියා. හරි. ඉතුරු උනේ කවුද? ඉතුරු උනේ ඇත්තටම ඉර උඩින් ඉතුරු වෙන්නේ මෙන්න මෙතන 8 ඉතුරුයි. 8 බෙදීම 2 වර්ගයක් ඉතුරුයි. එතන 8 බෙදීම 2 වර්ගයක් කියන්නේ 8 බෙදීම 4ක් ඉතුරුයි උඩින්. යටින් ඉතුරු වෙන්නේ කවුද? යටින් ඉතුරු වෙන්නේ මෙතන 4 ඉතුරුයි. සෝරි 4 කැපිලා ගියා. මෙතන ඉතුරු වෙන්නේ මේ 3 ඉතුරුයි. ඔච්චරයි ඉතුරු වෙන්නේ. එහෙනම් 3 කියන එක විතරයි යට ඉතුරු වෙන්නේ. එතකොට සුළු කරාට පස්සේ GA බෙදීම GB කියන එකට උත්තරයක් මට එනවා. 8 බෙදීම 4 මෙතන ගුණ කරන්නේ යට තිබ්බ 1. එහෙනම් 3න් එකෙන් ගුණ කරන්න තියෙන්නේ. එතකොට 4 වරක් 1යි 4 වරක් 2යි උත්තරයක් එනවා මට 2 බෙදීම 3යි කියලා. ඒතර අපි දැන් අනුපාත විදිහට ලියන්න ගියොත් GA ට GB කියන එක එන්නේ මට 2ට 3 කියන අනුපාතය. එතකොට 2ට 3 කියන උත්තරේ තියෙන්නේ මෙන්න මේ දෙවෙනි උත්තරේ. ඔයාලට පැහැදිලි ඇති ස්කන්ධය දෙන්නේ නැතුව අපිට ඝනත්වය ඇසුරෙන් මේ ගානක් හදන්න කිව්වොත් අපි හදන විදිය ඔයාලට මං හිතන පැහැදිලි ඇති කියලා. ඔයාලට පොඩ්ඩක් මෙන්න මේකත් මතක තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේ ඝනත්වය ඇසුරෙන් මෙන්න මේ G ලියන සූත්‍රය. ඒ කියන්නේ මේ M එක මෙතනට ආදේශ කරගන්න. ආදේශ කරගත්තට පස්සේ මේක තව ටිකක් සුළු වෙලා යනවා. ඔන්න ඔය විදියට පුළුවන් අපිට මේ ගාන හදන්න. ඉතින් මේක මම තියරි කොටසේදී කතා කරා සම්පූර්ණයෙන්ම. ඔයාලට අහුවෙලා නැත්නම් තියරි කොටස තියරි වීඩියෝ එක බලන්න. ඒකෙදි තවත් හොඳට මේක පැහැදිලි වෙයි. එහෙනම් අපි ඊළඟ උදාහරණ ගාන එකතු වෙමු. එතෙක් හැම දිනාටම සුබ දවසක්.